අද මම මේ අරගෙන ඇවිල්ලා තියෙන ද මිලියනියර් ෆාස්ට් ලේන් කියන පොත මම මේකේ අන්බොක්ස් වීඩියෝ එකකදී කිව්වා මේක කියවලා ෆුල් රිවිව් එකක් දෙන්නම් කියලා පොත ගැන. ඒ වගේම මම අද හිතුවා මේකේ සමරි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මේක ගොඩක් වැදගත් වෙනවා. දැනට බිස්නස් එකක් කරගෙන යන හරි ඉස්සරහට බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙකුට හරි ගොඩක් දේවල් තියෙනවා මේ පොත ගන්න. MJD මාකෝ කියලා කියන්නේ අවුරුදු 21 දී බේස්මන්ට් එකක ඉඳලා අවුරුදු 33ක් වෙනකොට බිලියනපතියෙක් වෙන ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක යාට අවශ්‍ය කරන ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අත්පත් කරගන්න පුද්ගලයෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් මේ විදිහේ පොතක් කියවනකොට අපි කතුවරයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් හොයලා බලන්න ඕන. මෙයා මොන වගේ කෙනෙක්ද මොන වගේ දෙයක් කරපු කෙනෙක්ද කියලා. ඒ වගේම ද අන්ස්ක්‍රිප්ටඩ් කියන පොතේත් කතුවරයා තමයි MJD මාකෝ කියලා කියන්නේ. අපි මේ පොතේ කතා කරන කරුණු වලට කෙලින්ම යමු. අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා අපි හිතන් ඉන්න දේ තමයි අපි හොඳට ඉගෙන ගන්න ඕනේ, ඉගෙනගෙන රස්සාවක් කරන්න ඕනේ, ඒ රස්සාවෙන් ඉතුරු කරලා ධනය ගොඩන ගන්න ඕනේ. ඒකේ වැරදක් මේ පොතේ කොතනකවත් දක්වන්නේ නැහැ. හැබැයි හිතන්න දැන් අපි ඉන්නවා යම් කිසි ආදායම් මට්ටමක. ඒ ආදායම් මට්ටමේ ඉඳලා ඔයා මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය කරන ආදායම් මාර්ගයට එනකන් ඒකට ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් මාසයකට 50000ක් උපයන කෙනෙක් සහ ලක්ෂ 5ක් උපයන කෙනෙක් සහ ඊට වඩා මුදලක් උපයන කෙනෙක් මිලියනපතියෙක් වෙන්න යන කාලේ එයා ඉතුරු කරන මුදල එයාගේ ආයෝජනය ඒ වගේ ගොඩාක් සාධක මත රඳා පවතිනවා. එතකොට මේ ගමන යන වේගය වෙනස් වෙනවා ඒ ගන්න මූල්‍ය තීරණ මත. එතකොට කොහොමද හරි මූල්‍ය තීරණයක් මත පදනම් වෙලා මේ මාර්ගය වේගවත් කරන්න කියන එක තමයි මේ The Millionaire Fast Lane කියන පොතේ කියලා දෙන්නේ. මේ පොතේ මුලදීම MJD මාකෝ කතා කරනවා මූල්‍යමය මාර්ග තුනක් ගැන. මේ මූල්‍ය මාර්ගයේ තුන පාවිච්චි කරලා පුළුවන් අපි දැනට ඉන්න තැන සහ අපි යන්න ඕන ඩිරෙක්ෂන් එක හරියට ප්ලෑන් කරගන්න. මේ මුල් මාර්ග තුන ගත්තොත් එකක් the sidewalk, අනිත් එක the slow lane, තුන්වෙනි එක the fast lane කියන එක. අපි මුලින්ම කතා කරමු the sidewalk කියන මූල්‍ය මාර්ගයේ ඉන්න කෙනා ගැන. මේ මූල්‍ය මාර්ගයේ ඉන්න කෙනාට කිසිදු ගමනාන්තයක් ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දවසේ එදා වේලා හම්බ කරන් කන කෙනාගේ ඉඳලා ලක්ෂ 5ක සැලරි එකක් අරගෙන ඒක ඉතුරුවක් නැතුව සම්පූර්ණයෙන් වියදම් කරන කෙනෙක් අයිති වෙන්නේ මෙන්න මේ the sidewalk කියන පාත් එකට. මොකද මෙයාලා කරන්නේ සමාජයේ තමන්ගේ ප්‍රතිරූපය පවත්වා ගන්න අවශ්‍ය කරන දේවල්, මිල අධික දේවල් එයාලා මිලදී ගන්නවා කිසිදු අවශ්‍යතාවයක් නැතුව සමාජයේ එයාගේ ප්‍රතිරූපය පෙන්වලා දෙන්න. ඒ වගේම තමයි මෙයාලට අයිති වන wealth formula එක වෙන්නේ මේකේ සමීකරණයේ විදිහට MJD මාකෝ අඳුනලා දීලා තියෙන්නේ. මෙයාලගේ ධනය කියලා කියන්නේ ආදායම සහ ණය. කියන්නේ ධනය කියලා කියන්නේ ආදායම සහ ණය එකතුව කියලා තමයි MJD මාකෝ අඳුනලා තියෙන්නේ. ඒතර මේ විදිහේ කෙනෙක් කිසි ඉතුරුවක් නොකර තමන්ට හම්බෙන සම්පූර්ණ ධනය එයාලගේ ප්‍රතිරූපය සමාජයට පෙන්වීමට සමාජයට පෙන්වන්න එයාලගේ ධනය එයාලගේ ධනය වැය කරනවා කිසිදු අනාගතය අභිප්‍රායක් නැතුව. මෙයාලා කොච්චර සමාජයට පරිපූර්ණයි කියලා පෙන්වන්න උත්සාහ කරත් මෙයාලා ඉන්නේ මෙයාලගේ මූලික ආදායම් මාර්ගය නැති වුණොත් අගාධයක වැටෙනවා. මුළු ආර්ථිකයම අගාධයක වැටෙන තත්වයක. එතකොට මෙයාලා කාලය වැය කරනවා විනෝදය සඳහා. මෙයාලට කිසි ප්ලෑන් එකක් නැහැ. මෙයාලා අනාගතය ගැන දකින්නේ නැහැ. මූලික ආදායම් මාර්ගය නැති වුණොත් එයාලගේ ආර්ථිකය අගාධයකට වැටෙන බව නොදැන සල්ලි වේදම් කරන කෙනා තමයි මේ the sidewalk කියන මූල්‍ය මාර්ගයට අයිති වෙන්නේ. slow lane කියන මූල්‍ය මාර්ගයේ තමයි ගොඩක් අපි කතා කරන උගතුන් ඒ වගේම මධ්‍යම පාන්තිකයන් ගමන් කරන්නේ. උදාහරණයක් විදිහට අපේ এডুকেෂන් සිස්ටම් එකේම අපිට පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙනවා හොඳට ඉගෙන ගන්න, ඉගෙනගෙන ඊට අදාළ රස්සාවක් කරන්න. ඒ රස්සාවෙන් හම්බෙන වැටුපෙන් කොටසක් ඉතුරු කරන්න, ඒක ආයෝජනය කරන්න, කොටස් වෙළඳපොලේ වෙන්න පුළුවන්. රත්තරන් වල රියල් එස්ටේට් වල කැමති තැනක ආයෝජනය කරන්න. හැබැයි මේ මෙතනදී අපි මේ කතා කරපු ආයෝජන ක්‍රම කොටස් වෙළඳපොළ රත්තරන් ඒ වගේම රියල් එස්ටේට් වල ආයෝජනය මෙතන වැරදි කියලා කියන්නෙත් නැහැ. උගත්කම ඒ කියන්නේ ඉගෙනගෙන රස්සාවකට යන්න කියන එක මෙතනදී ඒක විවේචනය කරන්නෙත් නැහැ. මෙතනදී කතා කරන්නේ ඇයි අපි මේ විදිහේ උගලක මේ විදිහේ පාරක හිර වෙන්නේ කියන එක. මෙතනදී මේ the slow lane එකේ the slow lane කියන මූල මාර්ගයේ ගමන් කරන කෙනෙකුගේ විශේෂ ලක්ෂණයක් මේ පොතේ දක්වන්නේ ඔහු සතියේ දවස් 7න් දවස් 5ක් වැඩ කරනවා යම් කිසි ස්ථානයක සේවය වෙනුවෙන්. එතකොට එයාට දවස් 2ක් ඉතුරු වෙනවා එයාගේ ජීවිතයේ ඊට අමතර වෙන තීරණයක් ගන්න. ඒ වගේම එයාගේ ජීවිතේ වෙන ආයෝජන මාර්ගයකට යොමු වෙන්න ෆුල් ටයිම් දෙනවා නම් එයාට ඉතුරු වෙන දවස් 2ක්. ඒ වගේම මෙයාලට කාලය තියෙනවා. මෙයාලා මේ කාලය කියන එක මුදල් වලට විකුණනවා. ඒක තමයි මේ the slow lane කියන මූල්‍ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුගේ මූලික ලක්ෂණ වෙන්නේ. එතකොට මෙතනදී වරදක් දකින්නේ නැහැ. මෙතනදී ඔයාලට මිලියනපතියෙක් වෙන්න පුළුවන් මේ පොතේ කියන විදිහට අවුරුදු 65ක් වගේ. ජීවිතේ විඳින්න පුළුවන් රෝද පුටුවක කියලා තමයි MJD මාකෝ මේ පොතේදී අඳුනලා තියෙන්නේ. එතකොට මෙන්න මේ the slow lane එකේ යන කෙනෙකු the slow lane කියන මූල්‍ය මාර්ගයේ යන කෙනෙකුගේ මූල්‍ය සමීකරණයේ විදිහට MJD මාකෝ අඳුනලා දීලා තියෙන්නේ ඔහුගේ ධනය සමානයි ඔහුගේ රැකියාවෙන් එන ආදායම සහ වෙළඳපොළ ආයෝජනය කියන එක. ඒතර වෙළඳපොළ ආයෝජනය කරත් වෙළඳපොළ කඩා වැටෙන්න පුළුවන්. තමන් කරන රැකියාව නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තත් මෙයාලත් ඉන්නේ ආර්ථික අගාධයක වැටෙන්න පුළුවන් තත්වයක.
එතකොට LJD මාකෝ කියන විදිහට මේ විදිහට පුළුවන් අපට අවුරුදු 65කදී වගේ මිලියනපතියෙක් වෙන්න, රෝද පුටුවක ඉඳලා ජීවිතේ විඳින්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න කියලා තමයි LJD මාකෝ මේ පොතේදී අඳුන්වලා දීලා තියෙන්නේ. ඊට කාලය කියන්නේ තවමත් මෙයාගේ ධනයට ඍජුවම බලපාන ඍජුවම බලපෑම් කරන සාධකයක් වෙලා ඉවරයි. ද ස්ලෝ ලේන් එකේ යන කෙනාගේ ද සයිඩ් වෝක් කියන මූල්‍ය මාර්ගයේ යන කෙනාගේ දෙදෙනාටම මේ කාලය කියන එක Tamanගේ පාලනයෙන් තොර දෙයක් බවට පත් වෙලා ඉවරයි. අපි ඊළඟට කතා කරමු තුන්වෙනි මූල්‍ය මාර්ගය ගැන, the fast lane. මෙතන the fast lane එකේදී LJD මාකෝ වෙන විකල්ප ගොඩක් අඳුන්වලා දීලා නැහැ. එක මේක විකල්පයේ විදිහට LJD මාකෝ අඳුන්වලා දීලා තියෙන්නේ entrepreneurship එක, කියන්නේ ව්‍යවසායකත්වය කියන එක. මෙන්න මේ ව්‍යවසායකත්වය කියන මාර්ගයට ඔය අයනකොට ඔයාගේ කාලය සහ ධනය අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් දුරට බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට ඔයාට යම්කිසි සේවා ස්ථානයක සේවය කරොත් ඔයාට ගෙවන්නේ පැයකට වෙන්න පුළුවන්, දවසට වෙන්න පුළුවන්, මාසෙට වෙන්න පුළුවන්. එතකොට ඔයාට නියපිතේ පැයකට උපයන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, මුදල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ව්‍යවසායකයෙක් විදිහට යම්කිසි ප්‍රොඩක්ට් එකක්, ඇප් එකක් මොකක් හරි ලොන්ච් කරලා වෙන්න පුළුවන්, මොකක් හරි සර්විස් එකක් දෙන කෙනෙක් වුණොත් ඒක ස්කේල් කරන්න පුළුවන්, ඒක වර්ධනය කරන්න පුළුවන්. ඔබට විකුණන යුනිට් ගාන වැඩි කරොත් ඔබට එන ආදායම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙතනදී LJD මාකෝ දක්වන විදිහට ධනය සමීකරණය වෙන්නේ ඔබේ සුද්ධ ලාභය සහ වත්කම කියන එක. එතකොට මෙන්න මේ විදිහට LJD මාකෝ කියන විදිහට කෙටි කාලයක් දැඩි කැපවීමකින් ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරොත් ඔබට පුළුවන් ඔබගේ ජීවිතයේ ඉතුරු කාලය සතුටින් ගත කරන්න අවශ්‍ය කරන ධනය, ඒ වගේම වත්කම් මේ සේරම ගොඩනගා ගන්න කෙටි කාලයකින්. ඊළඟට හැමෝටම එන ප්‍රශ්න තමයි කොහොමද මේ මන්දගාමී මාර්ගයෙන් අයින් වෙලා මේ වේගවත් මාර්ගයට අවතීර්ණ වෙන්නේ කියන එක. එතකොට මෙතනදී LJD මාකෝ ප්‍රධාන කරුණු තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක, රැකියාවෙන් ලැබෙන ආදායම ෆුවල් එකක් කරගන්න කියලා කියනවා. ඔබට නව ව්‍යාපාර අවස්ථාවක් බිහි කරගන්න. උදාහරණයක් විදිහට ඔබ යම්කිසි රැකියාවක නිරත වෙලා ඔබට ලැබෙන ආදායම පුළුවන් තරම් ඉතුරු කරගෙන ඒකෙන් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ඒකට කැප වෙන්න, මහන්සි වෙන්න, කාලය ඉතුරු කරගන්න. උදාහරණයක් විදිහට ඔබ සතියේ දවස් 7ක් සතියේ දවස් 5ක් වැඩ කරන කෙනෙක් නම් ඒ ඔබේ දවස් 5 වැඩ කරන අතරතුර ඔබගේ විවේක කාලය හෝ වෙන්න පුළුවන්. ඒ රැට ඔබ ෆ්‍රී වෙලා ඉන්න වෙලාවේ යම්කිසි වෙලාවක්, ඒ වගේම නිවාඩු දවස් 2 පාවිච්චි කරලා ඔබ මොකක් හරි හොඳ ස්ට්‍රෝං බිස්නස් මොඩල් එකක් ඩිවෙලොප් කරන්න ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කතා කරමු අංක 2. මෙතනදී ස්ලෝ ලේන් එකේ ඉඳන් ෆාස්ට් ලේන් එකට එන්න කතා කරන ස්කැන් පරීක්ෂණය. මේක ගැන අපි ගැඹුරු විශ්ලේෂණයක් කරන ඊළඟ කොටසේදී. ඒක නිසා අපි ඊළඟට ඒක කතා කරමු. තුන්වෙනි එක තමයි the law of affection කියන එක, බලපෑමේ නීතිය. මොකද ඔබේ ධනය LJD මාකෝ කියන විදිහට ඔබේ ධනය පදනම් වෙනවා ඒකේ ගැඹුර, ඒ වගේම ඒකේ ස්කේල් එක මත. ගැඹුර කියලා කියන්නේ උදාහරණයක් විදිහට ඔබ දෙන සර්විස් එක හැමෝටම දෙන්න බැරි, ඊටා මිල අධික එකක් නම් එතනින් ඔබේ ධනය රැස්වීමේ ඉඩකඩ වැඩි. උදාහරණයක් මම කියන්නම්, හදවත් ශල්‍ය කර්ම කරන වෛද්‍යවරයෙක්, ඒ වගේම ස්නායු ශල්‍ය කර්ම කරන වෛද්‍යවරයෙක්. ඒතර ඔහුගේ සේවය ගොඩක් ස්පෙસિෆික්. එතකොට ඒකට ගෙවන මුදල අනිවාර්යෙන් ඒක වැඩි. අපිට පුළුවන් මේ විදිහේ ගැඹුරු මත රඳා පවතින ව්‍යාපාරයකට වැඩි ෆෝකස් එකක් දෙන්න. ඊළඟට පරිමාණය, ස්කේලබිලිටි කියන එක. ස්කේලබිලිටි කියන කතා කරොත් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබට යම්කිසි රුපියල් 100ක් ආදායමක් එන යුනිට් එකක් විකුණුවොත් රුපියල් 100ක ඉන්කම් එකක් එන යුනිට්ස් ඔයා මිලියන ගාණක් විකුණුවොත් ඒ වගේම ලොකු ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්. නැත්තම් කෙනෙකුට පුළුවන් ඔය ගැඹුර, ඒ වගේම පරිමාණය කියන කොටස් දෙකටම ටාගට් කරලා ඒකට ගොඩක් ස්පෙસિෆික් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට මෙන්න මේ විදිහට බිස්නස් එකක් පටන් ගන්න, මේ විදිහට ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට එන්න නම් කතා කරන්න ඕන ස්කැන් පරීක්ෂණය කියලා කොටසක් විශේෂයෙන්ම මෙතන මේ පොතේ අඳුන්වලා දීලා තියෙනවා. අපි ඊළඟට කතා කරමු මේ පොතේ වැදගත්ම කොටස, LJD මාකෝ කතා කරන සෙන්ස් පරීක්ෂණය ගැන. මොකද මේ සෙන්ස් පරීක්ෂණය ඔබට වැදගත් වෙන්නේ ඔබ ව්‍යවසායකයෙක් විදිහට ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරය හරි නැත්නම් ඔබ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය හරියට ෆාස්ට් ලේන් එකේ යන බිස්නස් එකක්ද නැත්නම් ස්ලෝ ලේන් එකේ යන එකක්ද කියලා වෙන් කරගන්න තමයි මේ සෙන්ස් පරීක්ෂණය ඔබට සිදු කරන්න පුළුවන්. මේකදී ඔබට පුළුවන් තියෙන අවදානම අඩු කරගෙන ඔබේ ව්‍යාපාරයේ ෆාස්ට් ලේන් එකට අරගෙන එන්න. මේ සෙන්ස් කියන වචනේ අකුරු 5න් කියවෙන අර්ථ පහක් තියෙනවා. එකක් කන්ට්‍රෝල් එක, E වලින් එන්ට්‍රි එක, N වලින් නීඩ්ස් එක, T වලින් ටයිම් එක, S වලින් ස්කේල් කියන එක. ඒතර මෙන්න මේ කොටස් ගැන අපි එකින් එක කතා කරගෙන යමු. කොහොමද මේ කොටසෙන් කොටස වැදගත් වෙන්නේ ඔබ අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරට නැත්නම් ඔබ දැනට කරගෙන යන ව්‍යාපාරයට. අපි ඊළඟට කතා කරමු මේ සෙන් පරීක්ෂණයේ C වලින් කියවෙන්නේ මොකක්ද කියලා. C වලින් මෙතනදී LJD මාකෝ අර්ථ දක්වන්නේ පාලනය කියන එක, කන්ට්‍රෝල් කියන එක. මොකද ඔබේ ව්‍යාපාරය, ඔබ ආරම්භ කරන ව්‍යාපාරයේ පාලනය, වැඩි පාලනයක් ඔබ අතේ නැත්නම් ඒ ව්‍යාපාරය අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. උදාහරණයක් විදිහට හිතන්න, ඔබ යම්කිසි උපකරණයක් විකුණනවා ප්ලැට්ෆෝම් එක විදිහට TikTok හා Facebook page එකක් පාවිච්චි කරලා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා TikTok platform එක shut down වුණොත් හරි, Facebook page එක මොනවා හරි වෙලා block වුණොත් හරි, ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්
අඩපණ වෙන්න තියෙන ඉඩ වැඩි. එතකොට ඇෆිලියේට් මාකටිං කරන කෙනෙක් හරි ඒ වගේ TikTok හරි Facebook වගේ ප්ලැට්ෆෝම් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබේ අවදානම අඩු කරගන්න ඔබට පුළුවන් ඔබේම නිල වෙබ් අඩවියක් පටන් අරගෙන ඒ පාලනය ඔබේ අතට ගන්න. එතකොට අර පේජ් එකට එන ට්‍රැෆික් එක ඒ වගේම TikTok පේජ් එකට එන ට්‍රැෆික් එක ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට ගෙන්න ගන්න. එතකොට මෙන්න මේ කන්ට්‍රෝල් කියන දේෙන් අර්ථ දක්වලා තියෙන්නේ ව්‍යාපාරයේ වැඩි පාලනයක් ඔබ අතේ තියෙන්න ඕන. ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් ඔබේ ව්‍යාපාරයේ පාලනයට බාහිර පාර්ශ්වයක බලපෑමක් තියෙනවා නම් ඒ නීති වෙනස් වෙනකොට ඔයාගේ ව්‍යාපාරයට එන බලපෑම වැඩි. එතකොට මේ බලපෑම අඩු කරගන්න පුළුවන් තියෙන හොඳම විදිය තමයි ඒ ව්‍යාපාරයේ පුළුවන් තරම් පාලනයක් ඔබේ අතට ගන්න එක. එතකොට මේකට ලොකු සැලකිල්ලක් අපි දක්වන්න ඕනේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවා. ඊළඟට අපි කතා කරමු මේ ස්කැන් පරීක්ෂණයේ E වලින් කතා කරන එන්ට්‍රි කියන එක. ඇතුළත් වීමේ බාධකය කියන එක. උදාහරණයක් අපි මෙතනදී කතා කරමු. ඔබ පටන් ගන්න ව්‍යාපාර අවස්ථාව ඔබ ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරය තව කෙනෙකුට ලේසියෙන්ම ආරම්භ කරන්න පුළුවන් නම් එතනදී ඒ ඇතුළත් වීමේ බාධකය ගොඩක් අඩුයි. ඒතර ඔබ තෝරා ගන්න ව්‍යාපාර අවස්ථාව අන්නයට ලේසියෙන් එන්ට වෙන්න බැරි වෙන ව්‍යාපාර අවස්ථාවක් වෙනවා නම් ගොඩක් හොඳයි. මේ පොතේ කියන විදිහට උදාහරණයක් විදිහට ඒ බිස්නස් එක පටන් ගන්න ප්‍රොෆෙෂනල් ස්කිල් එකක්, ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් ඕන එකක් නම්, පේරන්ට්ස් ඕන දෙයක් නම් ඒ විදිහේ බිස්නස් එකකට ලේසියෙන් කෙනෙකුට එන්ට වෙන්න බෑ. එතකොට ඒක ඒ සුරක්ෂිතතාවයේ ව්‍යාපාරයේ ගොඩක් වැඩි. එතනදී ඊළඟට කතා කරන සෙන් පරීක්ෂණයේ තුන්වෙනි පියවර නීඩ්ස් කියන එක, අවශ්‍යතාවය. ඔබ මෙතනදී ව්‍යාපාර අවස්ථාව බිහි කරන්න ඕන ඔබගේ අවශ්‍යතාවය හෝ ආසාව මත නෙවෙයි. ඒ සමාජයේ යම්කිසි ගැටලුවක්, සමාජයේ අවශ්‍යතාවයක් ફોකස් කරලා. ඔබ මෙතනදී උත්සාහ කරන්නේ සමාජයේ යම්කිසි ගැටලුවක් निराකරණය කරන්න. යම්කිසි පුද්ගලයෙකුගේ යම්කිසි ගැටලුවක් निराකරණය කරන්න. එතකොට ඒ විදි අවශ්‍යතාවයක් පරිදි, ඒ විදි අවශ්‍යතාවයක් මත පදනම් වෙලා තමයි ඔබ ව්‍යාපාර අවස්ථාව පටන් ගන්න ඕන. නැතුව ඔබේ අවශ්‍යතාවය හෝ ඔබේ ආශාව නිසා ඔබේ යම්කිසි තියෙන දැනුම් පද්ධතියක් ඒක මූලික කරගෙන ඔබ ව්‍යාපාරයක් මෙතනදී ආරම්භ කරන්නේ නැහැ. සමාජයේ අවශ්‍යතාවයක් සහ ඒ ඔබ යම්කිසි අවශ්‍යතාවයක් අඳුනගෙන තමයි ව්‍යාපාර අවස්ථාව බිහි කරන්න ඕන. ඊළඟට අපි කතා කරමු මේ සෙන්ට් පරීක්ෂණයේ පියවර අංක 4 ටයිම්. ඒතකොට මෙතනදී කාලය කියලා මේ LJ ඩිමාකෝ අර්ථ දක්වලා තියෙන්නේ ඔබේ කාලය සහ ව්‍යාපාරයේ කාලය වෙන් වෙලා තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔබේ ව්‍යාපාරයට ඔබේ දා වැඩට ගියේ නැති වුණොත් ඔබට ආදායම එන්නේ නැත්නම් ඔබේ ව්‍යාපාරෙත් කරන්නේ යම්කිසි රැකියාවක්ම තමයි. LJ ඩිමාකෝ කියන විදිහට මේක ඔටෝ පයිලට් කරන්න ඕන. පුළුවන් තරක් ඉක්මනට ඔබ රැකියාවට නොගියත් ඒක සාමාන්‍ය විදිහටම ෆන්ක්ෂන් වෙලා ආදායම එන විදිහට. මේකට තමයි මෙතනදී LJ ඩිමාකෝ ටයිම් කියලා අර්ථ දක්වන්නේ. ඔබේ කාලයෙන් ව්‍යාපාර කාලය වෙන් කරගන්න පුළුවන් විදිහට ඒ අදාළ කරන අවශ්‍ය ටීම් එක හදලා ඒ අවශ්‍ය ස්කිල්ස් ටික එයාලගේ ඩිවෙලොප් කරලා තියලා බිස්නස් එක ඔටෝ පයිලට් මොඩ් එකකට අරගෙන එන්න කියන එක තමයි මෙතනදී මේ ටයිම් කියලා LJ ඩිමාකෝ අර්ථ දක්වලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු මෙන්න මේ සෙන්ස් පරීක්ෂණයේ අවසාන පියවර අංක 5 ස්කේල් ප්‍රමාණකරණය පිළිබඳව. එතකොට ඔබට පුළුවන් නම් ඔබගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවාව වැඩි පිරිසකට අරන් යන්න. මෙන්න මේකට තමයි ස්කේලබිලිටි කියලා මෙතනදී කතා කරන්නේ සරලව. ඒ වගේම ඔබට එතනදී සිද්ධ වෙනවා වැඩි භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න. ඒ වගේ මේ නිෂ්පාදනය කරපු භාණ්ඩ හෝ සේවා වැඩි පිරිසකට අරන් යන්න. එතකොට මෙන්න මේ හැකියාව ඔබ මේ ව්‍යාපාර මේ බිස්නස් මොඩල් එක ඇතුලේ තියෙනවද කියලා බලන එක තමයි මෙතනදී මේ ස්කේල් කියලා පරීක්ෂා කරන්නේ. උදාහරණයක් විදියට KFC, McDonald's වගේ ෆ්‍රැන්චයිස් මොඩල් එකක් ගත්තොත් ඒක ස්කේල් කරන්න පුළුවන් අවකාශය වැඩි. මොකද ඒකේ ටේස්ට් එක යුනික්. එතකොට ඒකේ ඒ විදිහේ ස්ටෝර් එකට ගියාට පස්සේ අපිට ලැබෙන ෆීලිං එක යුනික්. ඒතර ඒ විදිහේ බිස්නස් එකක් ස්කේල් කරන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔයා සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවනම් ඔයා මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ලොන්ච් කරලා ඒක මුළු ලෝකයේ පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් නම් ඒ විදිහේ ව්‍යාපාර අවස්ථාවක ස්කේලබිලිටි කියන එක ගොඩක් වැඩි. ඒ විදිහේ ව්‍යාපාරයක් ගොඩක් සර්වයිව් වෙලා ලොකු කාලයක් රන් වෙලා ලාභ ලබන්න පුළුවන් අවස්ථාව ගොඩක් වැඩි. මේ පොතේ තියෙන විශේෂ කරුණු වලින් කීපයක් තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරේ ඔයාලට අරගෙන ආවේ. මොකද මේ පොත ගොඩක් ලොකු පොතක්. මේක මම කතා නොකරපු පැතිත් ගොඩක් තියෙනවා. අපි කාලය මුදලට විකිණන එක නතර කරලා සාර්ථක ව්‍යවසායකයෙක් විදියට ලෝකෙට එන්න ඕන නම් මේ පොත ගොඩක් වැදගත්. විශේෂයෙන් chapter number 43 වගේ ඔයාලට කියවන්න පුළුවන් නම් ඔයාලට ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එකකින් මට ඒක සාකච්ඡා කරන්න බෑ. පුළුවන් නම් ෆිසිකල් බුක් එක හරි e-book එක හරි කමන්නේ පර්චේස් කරලා කියවන්න. කියවල ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න. බලමු අපි ඒක සාකච්ඡා කරලා විසඳන්න පුළුවන් විදියට මම ඔයාලට උත්තර දෙන්නම්. ඔබට සාර්ථක ව්‍යවසායකත්ව ගමනක් අත්පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මම නවතින්නම්. අපි බලමු අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.